චාරිකාසරණ වැඩසටහනේ කුරුණෑගල පුරවරේ ඇතුගල් පුරවරේ අපි මේ කරන සංචාරේ අපි දැන් මේ ඇතුළුනේ රිදී විහාරයට. ඉතින් ඇතුගල් පුරවරේ තියෙන සුවිශේෂී විහාරස්ථානයන් අතරින් එක් සුවිශේෂී විහාරස්ථානයක් විදිහට අපිට හඳුනන්න පුළුවන් මේ රිදී විහාරය. රිදී විහාරය හෙවත් රිදී ලෙන රිදීගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ පෞරාණික හා අතිශය පූජනීය බෞද්ධ විහාරයකි. දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑය චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය රිදී ලැබුණු ස්ථානය ලෙස මෙය ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙහි පුරාණ සිතුවම් හා ගල් කැටයම් ශ්‍රී ලංකාවේ පැරණි කලා සම්ප්‍රදායේ අපූර්වත්වය පෙන්වයි. දැන් අපි ගමන් කරන්නේ මේ රිදී විහාරයේ හෙවත් රිදී ලෙන වෙත. මෙම විහාරය ගලක් ඇතුළත පිහිටි ස්වභාවික ගුහාවක් මත ඉදිවී තිබීම විශේෂත්වයක් වේ. ඇතුළට පිවිසෙන ඔබට පෙනෙන්නේ පුරාණ බුද්ධ ප්‍රතිමා, සුන්දර සිතුවම් සහ අති විශිෂ්ට වාස්තු නිර්මාණයයි. රිදී විහාරයේ සෑරජනන් වහන්සේ සුපිහිටි භූමියට තමයි අපි මේ ක්‍රමෙන් ළඟා වෙන්න යන්නේ.
යහපතක් වේවා. බුදක දත්ත නම් අය විසින් මණිකණික නැමැති කෙත් යායෙහි එක් කුඹුරක් තමා විසින් ඉදි කරන ලද ලෝහ ප්‍රාසාදයේ ප්‍රයෝජන සඳහා ප්‍රදානය කරන ලද බව ශිලාලිපියේ සටහන් වේ. දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජුගේ මුණුබුරු වූ තිස්ස මහරජුගේද මුණුබුරා වූද නාග මහරජුගේ පුත් වූද ගාමිණී අබේ විසින් පදගම සහ කුලගම නැමැති ගම් රන් කෙන්ඩියෙන් අත්පැන්වත් කර ප්‍රදානය කරන ලද බව ශිලාලිපියේ සඳහන් වේ. චාරිකාසරණ වැඩසටහනේ මෙවර අපි රිදී විහාරයේ වැඳ පුදා ගන්නට පැමිණි. මෙවර සදහම් චාරිකාව අපි අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් තවත් දවසක මෙවන් වූ සොඳුරු පුණ්‍ය භූමියකින් නැවත ඔබ මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් මෙවර චාරිකාසරණ වැඩසටහනේ අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.